සුබ අලුත් අවුරුද්දක් වේවා. 2026 අලුත් අවුරුද්ද මේ විදිහට තමයි අපි උදාරලාගේ ගෙදරදී සැමරුවේ. අවුරුදු මේසයට නැතුවම බැරි කැවලි පෙවලි කීපයක්ම අපි අවුරුදු මේසයකට එකතු කරගත්තා. ලංකාවෙන් දුරස් වෙලා ඇමරිකාවේ ජීවත් වුණත් කාර්ය බහුලත්වෙන් මිදිලා හිතවතුන් පිරිවරාගෙන ශ්‍රී ලාංකීය චාරිත්‍රවලට මුල් තැන දෙමින් අවුරුදු ක්‍රීඩා නැටුම් ගැයුම් පිරුණු ඉතාමත් ප්‍රීතිමත් පුංචි අවුරුදු සාදයක් අපි පැවැත්තුවා. ඉතින් එදා උදේ මෙන්න මේ විදිහට තමයි අපි කෑම මේසේ පිළියෙල කරගත්තේ. ඉතින් ඒකට උදාරිට උදව් වෙන්න යාළුවෝ කීප දෙනෙක්ම සහභාගී වුණා. අපේ මේ අවුරුදු මේසේ තියෙන විශේෂත්වය තමයි මේ සියලුම කැවිලි වර්ග සහභාගී වුණ යාළුවන්ගේ අතින්ම හදපු කැවිලි වර්ග වීම. ඔව් ඉතින් එදා කොණ්ඩ කැවුම් තිබ්බා, මුං කැවුම්, නාරං කැවුම්, අතිරස, එතකොට කොකිස්, බිබික්කන්. ඒ විතරක් නෙමේ අග්ගලා, කිරිටොපි, උඳුවැල්, රුලන් අලුව අපි මේ සියලුම කැවිලි අපේ මේ පුංචි මේසයට එකතු කරගත්තා. මේ විදිහට එකතු වෙලා අපි කෑම මේස සූදානම් කරන අවස්ථාවත් සුන්දර කතාබස් පිරුණු, සිනහ පිරුණු, සුන්දර අත්දැකීමක් වුණා හැමෝටම. ඉතින් මේ වෙලේදී අපි මතක් කරේ කොහොමද අපි පුංචි කාලේ ලංකාවේදී අපේ පවුලයත් එක්ක අවුරුදු සැමරුවේ, අපි අම්මලා එක්ක එකතු වෙලා කැවිලි පෙවිලි හදපු හැටි, අපේ සහෝදර සහෝදරියෝ එක්ක පොඩි කාලේ සෙල්ලම් කරපු හැටි. ඉතින් ඒ සුන්දර මතකයන් අවදි කරමින් තමයි අපි මේ වැඩ ටික කළේ. එදා අපිට අවුරුදු ක්‍රීඩා කීපයක්ම කරන්න පුළුවන් වුණා. මිහිරි මතක ගොඩාක් එකතු කරගත්තු හරිම සුන්දර අවස්ථාවක් තමයි ඒක. ඊට පස්සේ මේ විදිහට තමයි අපි ලංකාවේ විදිහට සූදානම් කරගත්ත රාත්‍රී ආහාර වේලක රස බැලුවේ. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා.